හෙලෝ මල්ලි මම මේ කඩේ අයියෝයි කතා කරන්නේ. කඩේ කිව්වේ මොන කඩේද? ඇයි මිනිස්සුયો දම්සලට ආධාර කරන්නම් කියලා කිව්වේ? අප්පට සිරි වෙන්න. මේ හන්දියේ තේ කඩේ අංකල්නේ. මොකෝ සීන් එක? වැඩේ හරිද? ගැම්මට සෙට් වෙනව නේද? හරි ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ කෝල් කරේ ලොකු පණිවිඩයක් කියන්න. අංකල් දැන් නම් එක බයිලා නම් ගාන ලෑස්ති වෙන්න එපා. දෙන්නම් කිව්ව දේ දෙන්න ඕන. මොකද අන්තිමේදී අපේ ගමේ උන්ගෙන් ගුටි කන්න නම් බෑ. හරි මිනිස්සුયો දෙන්නම් කිව්වේ හැම මගුලම දෙන්න. ඒක නෙමෙයි. දැන් මම බිත්තර පෙට්ටියයි. පරිප්පුයි. එතකොට හාලුයි. තව මොනවද ඕන කියලා කියනවකෝ. මේ අංකල්ට කියන්න තාම අපි මොකුත් බඩු ගත්තේ නෑ. අපි සියලුම බඩු බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් තමයි. මොකද ඔයාගේ නම යනවා අපේ හැම යනවා. අපි එහෙමයි දන්සල දෙන්න යන්නේ. නෑ. ඒක කරන්න එපා. මේක කරන්න ඕන ඕගොල්ලන්ගේ නමින් ඕගොල්ලන් විදියට. මාව මෙතන ගාවන්නවත් බෑ පුතේ. හැබැයි නිකන් හරි ගෑවුවොත් ලබන අවුරුද්දේ නම් ආයෙ දෙන්නේ නෑ දන්සලට එක සීනියටක්වත්. නෑ සීනි එපා. අපි බත්නේ දෙන්නේ. වචනෙට කිව්වේ මිනිස්සුયો. දැන් මොකද කතා කරේ කියලා කියන්නකෝ. ඔයාන මුළු ගමටම දෙයියෙක් වගේ ඉන්න පුද්ගලයා. මේ බඩු ටික ලෑස්ති කරලා තියෙන්නේ. කොල්ල සෙට් එක එක්කන් එනවා අරන් යන්න. මොකද මට කොහොමද මෙච්චර දෙයක් උස්සන් එන්නේ? ටීවී වල නම් අරන් එන්න බෑ පුතේ. හොඳම වැඩි කොල්ල ටික එක්කගෙන ඇවිල්ලා බඩු ටික අරගෙන යන්න. මේ අවුලක් නෑ නේද? කවුරු හරි දකීද? නෑ මේ ටයිම් එකට කවුරුත් නෑනේ. දැම්ම මාවුත් එහෙම අරන් ගියා කි. හරි. එහෙනම් දෙයියනේ කියලා එන්නම්කෝ. වෙලා ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට එනවා. හරි දෙයියනේ එන්නම් ටක් ගාලා. මං තියෙනවා එහෙනම්. හැබැයි දැන් නම් බිත්තර පෙට්ටියේ බිත්තර ගොඩක් සවුත් වෙලාද කොහෙද? කුණු ගඳේ බෑ. මේ ටික දීලා දැම්මම ඉවරයි. අස් කරන්නත් ලේසියිනේ. කුණු ටැටරේට සල්ලි දෙන්න ඕනෙත් නෑ. මොන් ටික විජහට ආවොත් හොඳයි. ජොනියා අංකලයා මොකෝ කියන්නේ? හරි එහෙනම්. ඔයාට දෙවි පිටයි හොඳේ. මේ අපි එනවා වැඩි වෙලා යන්නේ. විනාඩි 5ක් දෙන්න. හෙලෝ අංකල්. අනිවාර්යෙන් අංකල් කෝල් එක කට් කරලා අරු තනියෙන් කතා කරනවා දැන්. ජොනියා මොකෝ වෙන්නේ? අංකල් සෙට් නේද? හරි බං වැඩි හරි. අංකල් ආසින් පාත් වෙච්ච දෙවියෙක්ද කොහෙද බං? කොහෙන් පාත් උනත් උඹට හොයාගත්තේ අංකලයව. ඌගේ ලබ්බ. යකෝ මම හොයාගත්තේ. අඩෝ මං තේකක් බොන්නේ අමුගේ පින්ත තමයි මිනිහා සෙට් උනේ. නැත්තම් ඉතින් හම්බෙන්නේ නෑනේ. නැත්තම් කොටුව ගියාවේ බඩ ගන්න යනවා දවස පුරාම. ඒක නම් ඇත්ත බං. අපි කොටුවේ ගියා නම් අතින් කයි. අතේ සතේ නේ. පයින් යන්න ඕන උපරිම දුර. ඊට පස්සේ බස් එක නගින්නනේ ප්ලෑන් කරේ. ජොනියා උඹ නම් ගැම්මක්කා. උඹ හින්දා තමයි මේ හැම දෙයක්ම. දැන් මොකෝ කියන්නේ? වැඩි හරිනේ. යමන් ඉතින්. අංකල් බඩු ටෙක් ගන්න එන්න කිව්වා. එහෙනම් පරක්කු වෙන්න හොඳ නෑ ටක් ගාලා යමන්. නිකන් හරි හිත වෙනස් වුණොත් ආයි. බෝඩියා දන්සල නැගලේ ඇයි නේ බං? බඩු ටිකක් නිකන්නේ හම්බ වෙන්නේ. මේ ඊක නෙමෙයි බන්ටියා. අපි අර සම්මාදමේ ගිහලා එකතු කරපු සල්ලි කාගාවද තියෙන්නේ? මොන? අයියෝ අපි සම්මාදමේ ගිහලා 420ක් දුකට එකතු කරගත්තේ. ගම වටේම ගියේ බං. ඒ සල්ලිකෝ. ඒ සල්ලි ගැන කතාවක්වත් නෑනේ බං. අම්බෝ මන් දන්නේ. මොකද ඒ කියවුම් බයෝනේ. මොකක් කර තියෙනවා? යමන්කෝ බලන්න. අපරාධ කියන්නේ බෑ කීයක් සල්ලිද? හාලුයි පරිප්පුයි බිත්තර පෙට්ටියක් එහෙම් පිටින්ම. ගංගගේ තරමට සියුමැලි වැටිලා අලුගෝ සුවඳේ එල්ලාපන්. අංකල් අපි ආවා. මාරික්මන්ට ඇවිල්ලානේ. අංකල් කොහොමද? මේ තැන්ක් යූ හොඳේ. කවුරුත් කරන්නේ නැති වැඩක් නේ ඔයා කරේ. හරි පුතේ ඒකට කමක් නෑ. දැන් මම මේ බඩු ටික අරන් ගිහලා ඔයගලන් දන්සල දෙන්න ලෑස්ති කරගන්න. කොල්ලනේ වරෙල්ලා. අංකල් ඔයා මේ කරපු වැඩේට ඔයාගේ මුළු ජීවිත කාලෙම සැපෙම ඉන්න ඕන. මම මේ ඉන්න විදිය හොඳයි කොල්ලෝ. ආවනම් පාඩුවේ බඩු ටික අරගෙන යනවද? මගේ හිත වෙනස් වුණොත් නම් මම බඩු ඔක්කොම ආයි දෙන්නේ නැහැ. හරිද? ඒ අඩෝ අංකල්ගේ හිත වෙනස් වෙන්න කලින් බඩු ටික ගනින්. ආබම් බන්ටියා. දැන් අංකලයා බඩු දුන්නා කියලා මිනිහව අපි පොලිමේද ගන්න ඕන නැත්නම් අනිත් පැත්තෙන්ද? මේක අහපන්කෝ. කවුරු කොහොම කරත් වැඩක් නෑ හොඳේ. එන එක පොලිමේ ඉන්න ඕන නැත්නම් ගෙදර යන්න ඕන. බඩු දුන්නත් එකයි නැතත් එකයි. මචං මිනිස්සු පොලිමේ ඉන්නකොට එහා පැත්තෙන් හොරකට දාලා මිනිස්සුන් ඇතුළට ගන්න බෑ. ඉතින් බං එහෙමයි කියලා මේ මිනිස්සුන් දන්සලේ බඩු ඔක්කොම දෙන්නේ. බොලගේ ඔය සාකච්ඡාව පස්සේ දාගනින්. ඊට කලින් මේ මිනිස්සු දෙන බඩු ටික ගනින්. හිත වෙනස් වුණොත් එම දන්සලට ආයි සල්ලි එකතු කරන්න වෙනවා. කෝ ටකර දීපල්ලා. ඔන්න කොල්ලනේ මම දෙන්නම් කියපු විදිහට බඩු ඔක්කොම දුන්නා. දැන් උඹලට තියෙන්නේ ওই ටික අරන් ගිහලා උයාලා දන්සල දෙන්න විතරයි. අංකල් මගේ ජීවිතේ සතුටු වුණු පළවෙනි දවස අද තමයි. එන්න ඔයාට පෝලිං ඕනේ.
දන්සලේ පළවෙනි බත්කට ඔයාම කන්න. නෑ මට බත් කන්න ඕනේ. උඹලා ඕක ගමේ මිනිසුන්ට කව්වපන්. මම දන්සල් කන්න ඉන්නේ මොකද මං ඉස්සර ඉඳලම දන්සල් වලට යන්න කැමති නෑ. ඒක හින්දා මට පොලිම ඕනෙත් නෑ මම එන්නෙත් නෑ. ඕගොල්ලන් දන්සල හිමීට දී ගන්න මොකද මම අපේ නෑගේක යනවා. හරි අංකල් හරි. මේ ඔයි ඔව හලාගන්න එපා හරි අමාරුවෙන් හම්බුනේ. චූටියා පට්ට පරයි බං ඇවිල්ලා පොඩ්ඩක් අල්ලපන්කෝ ගස් ලබ්බෝ. මට මේක තනියම උස්සන්න බෑ. බිත්තර පෙට්ටියක් තියෙනවා. හරි හරි කතාව ඇති ඕම හිමීට අරගෙන ඵලයන් බං. කණ්ඩුල ඵලයන්කෝ මේක තව උස්සන් ඉන්න අමාරුයි. පරිප්පු ගෝනියක්. යමන් බං. බන්ටියා මොකද උඹ යෝක උස්සගෙන කරන්නේ? අරගෙන ඵලයන්. චූටියා මම මේ කල්පනා කරේ මම ඊළඟ අඩිය තිබ්බොත් මගේ කොන්ද කඩාගෙන වැටෙයිද කියලා බං. හරි කොන්ද කැඩෙනවද නැද්ද කියලා බලන්නවත් අඩිය ඉස්සරහට තියපන්කෝ. නිකන් හරි කොන්ද කැඩුන්නේ නැත්තම් අඩිය තියන්න නැතුව බලන්න බෑනේ. කොන්ද කැඩුනොත් කරන්න දෙයක් නෑ පුතේ. මූණන් ගියාත්මේ උඩු වෙද්ද කොහෙද? හිතක් පපුවන්න නැති දැස්තියා මගේ කොන්ද කඩන්න දුඹ හදන්නේ. මෙතන ඉන්න නැතුව ඵලයන් බං අරුන් දෙන්න ගියා. ඔව් ඉතින් උඹ කියයි මන්නේ ගෙනියන්න ඕන. ඔය තියෙන්නේ බං බන්ටියා නූලට. උඹ ඵලයන් මචං කිසිම කරදරයක් වෙන්නේ නැහැ. දෙයියන්ගේ පිටින් ඔහොමම ඵලයන්. පස්ස නම් හැරිලා බලන්න එපා. චූටියා දනිස්තේ ටික පණ නැති වෙන ගතියක් තියෙනවා බං. මේ පුඩුවන පොඩ අල්ලනවද? නෑ ඵලයන් මුකුත් වෙන්නේ නෑ. චූටියා එහෙනම් බඩු ටික අරන් ගියානේ. අපිත් යමු නේද බං? ඔයා ගන්නත් එපෙයි. අංකල් එහෙනම් අපි ගිහින් එන්නම්. තැන්ක් යූ හොඳේ. අනේ ඔව් අංකල් කරපු දෙයට අංකල් මේ ලෝකෙම ලොකුම කෝටිපතිය වෙන්න ඕන. ගිහින් එන්නම්. හරි පුතේ. මුන් හිතාගෙන ඉන්නේ මම අලුත් බඩු දුන්නා කියලා. මගේ ඔක්කොම කල්පනා පොවනේ තිබ්බේ. ඒව ටික දුන්නින්ද අවුලක් නෑ. විතර පෙට්ටිය නම් කොහොමද දුන් වෙලා ඇති. මුන් බදින්න නැතුව තැඹුවොත් හොඳයි. මටත් අඬ ගහනවා දන්සලෙන් බත් ටිකක් කන්න. මට මොළේ අමාරු කියලා ඉදුවක් දන්නේ නෑ. ඔච්චර ඔය ජරාවල් ටික කන්න ඉන්න. නේද මාලයා? ගමේ කොල්ල කුරුට්ට ටික මේ පාර දෙන දන්සල ආයිතින් හොඳටම දෙයි. මමනේ පළවෙනි ආධාරය දුන්නේ රුපියල් 20ක්ම. ඒක නම් ඇත්ත අප්පුහමසී. මේ පාර ගමේ එකෙක්ටවත් බැරි වුණානේ. දන්සලක් දෙන්න වෙසක් එකට. ආයිති කියලා වැඩක් නෑ. ගමේ කොල්ලෝනේ මොනවද දන්නේ දන්සලට දෙන්නේ. එදාට ඉතින් උයන්න නැතුව හිටියකිනේ. කොහොමද? හොඳ චිකන් කෑල්ලක් එක්ක පරිප්පු හොද්දයි. අල බැදලා පපඩම් තෙල් දාලා. අල බැදලා පපඩම් තෙල් දාලා පොඩ්ඩක් පැටලුණාද මන්ද අප්පුහමසීයේ? වයසයිනේ බං ඉතින්. ඒක නම් ඉතින් අපිටත් ඇස් වලට පේනවා. චූටියා ආයිතින් සල්ලි ප්‍රශ්නයක් නෑනේ. ටෙන්ට් එක ගහගන්න විතරයි තියෙන්නේ. ටෙන්ට් එකක් සෙට් වුනේ නැත්තම් ගහක් යටින් හරි බංකු ටිකක් තියමු. මේ කොහෙද උයන්නේ? අපේ ගෙවල් පල්ලෙහා වත්තට අරුන්ට බඩ්ඩි කරන් යන්න කියලා කිව්වා. එතන උයමු ඉතින්. යමන්කෝ එහෙනම්. හැබැයි මෙහෙමයි. වනසන්න බෑ. අපේ අම්මා ඊට පස්සේ මට කෙලවයි. වරින්කෝ චූටියා අප්පුහමිකාරය ඉන්නව දැක්කේ නෑ වගේ යමන්. හේයි කොළුවෝ ජුනියා චූටියා මේ වරෙන් පොඩ්ඩක්. මේ නාකියට අපි කොහේ ගියත් පේනවනේ බං. වයසයි කියන්නේ බොරුවටද කොහෙද? හැරියන් එහෙනම්. අප්පුහමිසීයේ මොකේ? දන්සල කවදද බං? දන්සල අනිද්දා. උඹලා මගේ රුපියල් 20 මොකද්ද කරේ? මොනවා හරි ලොකු දෙයක් ගත්තා නේද? ගත්ත නෙමෙයි ඒක අරගෙන පුකේ ගහගත්තා. කටක් කැරලාද බං මේ රුපියල් 20ෙන් ගත්ත දෙයක් අහන්නේ? නාකියා. අපි ගිහින් එන්නම් අප්පුහමිසීයේ එහෙනම්. දැන් උඹලා උයන්න අරගෙනද තියෙන්නේ? ඔව් අපේ වත්ත පල්ලෙහා උයන්නේ. එහෙනම් පොලිමේ එකට ඉන්නේ මම හොඳේ. මොකා එකට හිටියත් වැඩක් නැහැ. ඌ අයින් කරලා මාව එකට දාපල්ලා. මොකද උඹලට වටිනා කියන මුදලක් දුන්නේ මම විතරයි. මුලින්ම ආධාර කරේ මමනේ බං. ඒක නම් ඇත්ත තමයි. එදාට එන්නකෝ. අප්පුහමසීයත් එක්ක මාත් එල්ලලා යන්න ඕන. එතකොට මටත් ටක් ගාලා ඇතුළට ගියයිකිනේ. දැන්වත් අපි යන්නද? හරි කොළුවෝ එහෙනම්. පරිස්සමෙන්. චූටියා මේ පාර දන්සලෙන් පස්සේ පොඩි වැඩක් තියෙනවා. ඒකත් කරලා දාමු හරිද? මොකද්ද බං? අප්පුහමිකාරයාගේ කණ්ණාඩි දෙක හොරකම් කරන්න. එතකොට ඕකට අපිව පේන්නේ නෑනේ. පව් බං. උඹට කියන්න මලයා මමත් ඔය වයස පාස් කරන්නේ ආවේ. උඹ කියන්නේ මම හැම පාර වෙසක් එකට පොසොන් එකට මාස දෙකටම දන්සල් දෙනවා බා මුළු ගම පුරාම. ඔයාගේ සල්ලි වලින්ද? නැතු උඹලගේ ආච්චි දුන්නද ඒ මට? දැන් ඇයි සල්ලි නැත්තේ ඉතින්?
ඉස්සර දන්සල් දීලම දැන් මම හිඟන්නෙක් වෙලා බං. අතේ රුපියල් 20කට වඩා ගැවසෙන්න. ඉස්සර උඹට කියන්න ලක්ෂ ගණන් හෙට මෙහෙට විසි කරන්නේ. ගමේ වයසකුන්ගෙන් අහපන්කෝ. ආන්නත් වයසකෙක් නෑනේ. ඉන්න එකම වයසකෙක් කෙනා ඔයා විතරයි. අරමුකෝ බම් PHI කාරයා මේ පැත්ත කරගෙන්නේ. දෙයියෝ තමයි දන්නේ. මෙහෙමයි. අපේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරන්න ඕන. මොකද කියනවනම් මේ ගමේ වුණත් දන්සලක් දෙනවනම් උන් අපෙන් අවසර ගන්න ඕන. අපෙන් සහතිකයක් නැතුව දන්සලක් කාටවත් දෙන්න බෑ. ගමේ දන්සලක් තියෙනවද දන්නේ? බැනර් එකක්වත් මම දැක්කවත් නැහනේ. ඒක නම් ඇත්ත. මම දැක්කෙත් නෑ. අපි ඉතින් ගම වටේ පොඩි වටයක් දාලා බලමු. දන්සලක් තියෙන එකේ කවුනොත් පොඩ්ඩක් චෙක් කරලා බලමුකෝ. සමහරක් උන් ඉන්නවා බං. පරණ බඩු දාලා ගේම ගහන්නේ. මිනිස්සුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අහිත කරයි. අප්‍රෝම්සී උන් දෙමු චෙක් කරන්නේ නවත් දන්නේ. අපේ ගෙදර වතුර හැමතැනම තියෙනවා. මම ටක්කල් ගිහලා එක බල්ලෙන්න. දඩ ගැව්වොත් බර ගානක් ගහනවනේ. මාත් කල්පනා කරේ මොකට ආවද කියලා බං. කෝ මේක? දැන් මේ මාත් එක මෙතන ගියෝ හිටියේ. මෙහෙම ඉස්සරහට ගිහලා බලමු සර්. හා එනං යන්. PHI මාත්‍යෝ. මොකද සීයේ? මූ මට සීයලු. මියා මගේ වයස වගේමනේ. කොයිද මේ දුර බැහැරක් යන ගමන්ද? අයියෝ එහෙම දෙයක් නෙමෙයි. අපි මේ ගමේ දන්සල් තියෙනවා නම් ඒව පොඩ්ඩක් බලන්න යනවා. දන්සල්? ඒ මොන මගුලකටද දන්සල් හොයාගෙන යන්නේ ඕගොල්ලෝ? නෑ මේ දැම්මම පොලි මල්ලන්න. අන්න PHI මාත්‍යෝ. ඔන්න ඕවල්ට නම් එන්න එපා. අපේ ගමේ මේ පාර දින දන්සල්ට පළවෙනි ආධාරය දුන්නේ මම. ඒකෙන්ද මම තමයි පොලිමේ පළවෙනියට ඉන්නේ. ඔයාට ඕනනම් දෙවෙනියට ඉන්න. අන්න දන්සලක් තියෙනවලු. ලොක්ක හිමීට අහගන්න කොහෙද තියෙන්නේ කියලා. එහෙම කරන්න බෑනේ මහත්තයෝ. මම තමයි එකට ඉන්නේ. ඕනෙම නම් සංවිධානය කරන කට්ටියකින් ගිහිල්ලා අහලා බලමු. එහෙම කොහොමද වෙන්නේ? එන්නක යන්න මාත් එක්ක මම පෙන්නන්නම් සංවිධානය කරන උන්. උන් ඉන්නේ මගේ පැත්තේ ඔයාගේ පැත්තේ නෙමෙයි. හරි එහෙනම් ඔයා ඉස්සර වෙන්නකෝ. හැබැයි මහත්තයෝ ආධාරය දුන්න පළවෙනියට මම හින්දා මාව දෙවෙනියට නම් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒක සංවිධානය කරන කට්ටියත් එක්ක බලාගමුකෝ. ඔයා දැන් යන්කෝ. අපිට පෙන්නන්න කොහෙද දන්සල තියෙන්නේ කියලා. එන්න එහෙනම් මගේ පිටිපස්සේ. ලොක්කා වැඩේ හරි. ගිහලා බලමුකෝ මේ දන්සලේ මොනවා හරි තියෙනවද කියලා. සමහරක් වෙන මොනවා හරි තිබ්බොත් අපිට හොඳ දඩයක් ගහගන්න පුළුවන්. එනෝගේ යන්න බලන්න. යාළුවනි චූටි පොඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතකතුව දාන්න. මං චූටි පොටි. Thank you friends.